ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ සේර පඳුරක්. ලොවේහි සේර වර්ග 55ක් තිබෙන බව ඇතැම් දෑවල දැක්වේ. සේර ශාකයේ සියලුම කොටස්වල ගුණ එක සමාන බවක් දැක්වේ. දුරාතීතයේදී බතක් මසක් සියලුම ව්‍යංජන පිළියෙල කර ගැනීමේදී රසයෙන් ගුණයෙන් සුවඳින් ආහාරය ගැනීම සඳහා සේර කැබැල්ලක් අඹරා ඒවාට මිශ්‍ර කර ගැනීමට පැරැන්නෝ පුරුදුව සිටියා. සේර ආහාරයට ගැනීමෙන් හිතකර කොලෙස්ටරෝල් වර්ධනය වී අහිතකර කොලෙස්ටරෝල් විනාශ වෙන බවක් දැක්වේ. එමෙන්ම පිළිකා සෛල විනාශ කර පිළිකා රෝගී තත්ත්වයෙන් සුව කිරීමේ ගුණය තිබෙන බවද සඳහන් වේ. දියවැඩියාව සුව කිරීමේ ඖෂධීය ගුණය ඇත. පෙනහැල්ලට ඊතා ගුණදායක බව දැක්වේ. ස්නායු පද්ධතිය උත්තේජනය කිරීමෙහි ගුණය තිබෙන බවක් දැක්වේ. තරුණ බව රැක ගැනීමට ඊතාම ගුණදායකය. උග්‍රේ ආපාදවලදී සෙම ගතියට ගම්මිරිස් වියලීඟුරු මිංචිකොළ කුඩු කර සේරකොළ යුෂට මිශ්‍ර කර තල්සූගිරි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් සුවය ලැබේ. බැක්ටීරියා දිලීර වෛරස් අසාධනයන් විනාශ කිරීමෙහි ශක්තිය ඇත. සමේ රෝගවලට සේරකොළ තැඹූ ජලයෙන් සේදීම සිදු කරයි. කැඩුම් මෙනුම් වෙදකමේදී සේර යොදා ගනී. ඉදිමුම් අවස්ථාවලදී සේරකොළ විනාකිරෙන් අඹරා ආලේප කරයි. දුරාතීතයේ උදවිය හිස තබන කොට්ටය සේරවලින් පුරවා හිස තැබීමට පුරුදුව සිටියා. මදුරුවන්ගෙන් ආරක්ෂා වීම මෙන්ම හිසෙහි ආබාධ වලින් තොරව නිරෝගීකම සහ කාමරය සුවඳින් තබා ගැනීම සඳහා උන්නේ දේ කළ බව සඳහන් වේ. මැලේරියා මර්ධනයේදී සේර තෙල් භාවිතය සේරකොළ කොටා වියලා දුම් ඇල්ලීම වැනි දෑ කර තිබෙන බවට ඉතිහාස පොතපත සාක්ෂි දරයි. උකුණන් වඳ කර ගැනීම සඳහා දුරාතීතයේදී සේර කොටා එම යුෂ හිසෙහි ආලේප කර සෝදා තිබෙන බව දැක්වේ. බොහෝ රටවල උදවිය සේරකොළ වියලා කුඩු කර තේ වෙනුවට පානය කිරීමට පුරුදුව සිටී. මෙමගින් නිරෝගීව ජීවත් වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙයි. දුරාතීතයේ අපරට වැසියෝ මේ සියලු දෑ දැනගෙන සෑම ව්‍යංජනයකටම සේර මිශ්‍ර කර ආහාරය සකස් කරගත් බව මෙන්ම නිරෝගීව ජීවත් වූ බව නොරාසකි. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝව හොඳයයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.